හරියට මේ 11මාරයි. කොහෙද යකෝ මේ එකන් ආයි මේ කැලේ එක? මැද ගන්න වෙට්ලන්ඩ් පාක්. කැලේ යන්නේ යකෝ මේක. කැලේක් නෙමෙයි මේක තෙත් බිමක්. කොහෙද තෙත මේක? කට්ට කර වෙලා අවුවේ. අනුරාධපුරේ නියගයක් ආපු වගේ. හීබ්බේ කියලා වෙනවද? ඇත්ත බිල්ල කියන්නේ අර රහ පැණි රහ ගෙඩි જાති. කාලා නේද? ඇත්තටම මොකද මේ පට්ට කැලයක් විතර නේ ලස්සන තැන. එනකොට ඊතරම් මේ දැන් දීරට දින්නේ. කවුද දෙහිකින් වගේ මේක යන්න බැරි. දැන් ආවට Nidoy, your local travel partner. අපි ඔන්න යන්න හදන්නේ බැද්දගාන වෙට්ලන්ඩ් පාක් එකට. අපේ කැම්පස් එකේ ඉඳන් තමයි මේ ගමන පටන් ගත්තේ අද. අපි ගිහින් බලමු මේ ගමන අද කොහොමද අපි යන්නේ. ඔයාලා මේ ගමන යන්නේ පාරි බස් එකේ නම් ඔයාලා යන්න මුලින්ම බොරැල්ලට. බොරැල්ලෙන් නවරෝහල බොරැල්ල බස් එක තියෙනවා. ඒ බස් එකේ නැග්ගට පස්සේ ඔයාලා රුපියල් 50ක වගේ දුරක යන්න ඕන. ඉතින් බහින්න ඔයාලා කියන්න බැද්දගාන ගයින් බස් යන්න කියලා කන්ඩක්ටර් වල බස්. ඒ බස් එකේ ඇවිල්ලා මෙන්න මේ පාර තියෙන බැද්දගාන පාර කියලා. මේ බැද්දගාන පාරෙන් පල්ලෙහාට යනවා ටිකක් මීටර 500ක් විතර. ඒ ගියාම මේ බෝධිය හම්බෙනවා. බෝධිය පහු කරනකොටම තියෙන පාර සුනේත්‍රාරාම පාර. අන්නේ පාර තමයි වල යන්නේ. තියෙනවා. එතනින් ඉස්සරහට අපි මේ පාර. මේ පාරෙන් පහු කරලා අන්න ෆැමිලි තියෙනවා අතන. ඇතුලේ නෑ. ඇතුලේ පාක් එකේ අපිට ගන්න කිසිම දෙයක් නෑ. එළිය එක කඩයක් තියෙනවා. ඒ අර වෙන කඩ නැහැ. අතරින් හැම ඇතුලට යන්න තියෙන්නේ. මේ බෝඩ් එක වෙන්න මේ පාරේ යන්න ඕනේ. දිගටම යමු අපි. ඔව් මට ෆැමිලි ගෙඩියක් ගන්න ඕනේ. දිගට යන්න ඕනේ මේ. අනේ ඉතින් බොරු නෙමෙයි කිව්වේ. ඔතන එක කඩයක් තිබුණාට. ඕක තැඹිලි ගන්නේ. ඔක තියෙන අයිස්ක්‍රීම් දෙනවා. කොත්මලේ ඉතින් පැකට් තියෙනවා. අපි දැන් ටිකට් එක ගන්න හදන්න නැතන ඉක්වාට. අන්න ඔය නිල් පාට ඉස්සරහ පේන්නේ. අන්න එතනින් ටිකට් එක අරගෙන අපි දැන් ඉස්සරහට යමු. මෙතනින් ඔයාලා ටිකට් අරගෙන තමයි යන්න ඕන. ඇතුළට රුපියල් 200ක ටිකට් එකක්. මේ ටිකට් එකට ඔයාලට වොෂ්රූම් පාසුකම් මේ ඔක්කොම නොමිලේ ඇතුලේ තියෙනවා. ඉතින් මැප් එක බලන්න මැප් එක බලන්න. ඉතින් මැප් එක එන්ට්‍රන්ස්. මඩෙන් මේකට යන්න ඕනේ. පට්ටාවේ කාලවල මේක දෙන්න දවල් 12ට. හරියට මේ 11මාරයි. කොහෙද යකෝ මේ එකන් ආයි මේ කැලේ එක? බැද්දගාන වෙට්ලන්ඩ් පාක්. කැලේ යන්නේ යකෝ මේක. කැලේක් නෙමෙයි මේක තෙත් බිමක්. කොහෙද තෙත මේක? කට්ට කර වෙලා අවුවේ. අනුරාධපුරේ නියගයක් ආපු වගේ. මේ දෙමදිච්ච නම් අපේ පැත්තෙත් මේ මේව පෙන්න දෙකක් නෑ. ඔව්. දෙමදිච්ච ඉන්නේ. අතුරි ඇත්ත බිල්ල කියන්නේ අර රහ පැණි රහ ගෙඩි જાති. කාලා නේද? ඉරාඩ මේකට හෙන ගහලා වගේ නිකන්. ඉස්සරහට යන්නකෝ. මොකද මම ගියත් ටොයිලට් එක මෙතන. ඉතින් එන්ට්‍රන්ස් එකේ එනකොට මේ පැත්තට දෙන්න ඕන. මම අර පැත්තටනේ. මම අද පැත්තට එනකොටම මෙහා පැත්තේ ටොයිලට් තියෙනවා. මේ සල්ලි ගන්නවද මේකට?
බටර්ෆ්ලයි බෝක් කියන්නේ සමහරවිට තියෙන්නේ ඉතින් බසිරි ඉතින් මේකට හම්බවන්න ඇත්තටම මොකද මේ පට්ට කලයක් විතර මේ ලස්සන තැනක් එනකොට විතරක් මේ එනකොට නෑ එනකොට විතරක් ලස්සන විදින්න එපා ඇතුළේ ඉල්ල බලන්න ඕනේ මේකේ කොහොමද කියලා හරිද ඇත්තම ගුව මාරම ලස්සන මාරම නිස්කලංක පරිසරයක් මේ තියෙන්නේ කොළඹ මේ වගේ තැනක් තියෙනවා කියලා මට නම් හිතා ගන්නවත් බෑ මේ වගේ තැනක් ඉතින් ඔයාලා මේක බලන්න එනවනම් එනව විතරක් නෙවෙයි මේ පරිසරය ආරක්ෂා කරගන්නත් ඔයාලගේ වගකීමක් ඉතින් ඔයාලගේ ප්ලාස්ටික් බෑග් බෝතල් එතකොට කෑම ಜಾති ඒවා මේ තැන්වල දාලා යන්න එපා මොකද මේක තෙත්බිම් කලාපයක් මේක අපි ආරක්ෂා කරගන්න ඕන ඒ නිසා ඔයාලා මේක සුන්දරත්වයේ විඳින ගාම මේක ආරක්ෂා කරලා අනාගතේ ඉතිරි කරන්නත් මේක අමතක කරන්නත් එපා ෆොටෝ ගන්න ගිහලා ඔයාලගේ ෆෝන් බෑග්ස් මේ වතුරට වට්ට ගන්න එපා මොකද මේ වැටුනොත් තමයි ආයි ගන්න හම්බෙන්නේ මං ගිය දවසෙත් එක්කෙනෙක්ගේ ෆෝන් එකක් වැටුණා එනගේ මත් දීලා ගත්තේ මොකද මේ වගුරු බිමක් ඉඳ මේක එරෙනවා බහින්න බෑ ආයි බැස්සොත් බැස්සම තමයි ඉතින් ඒකින්ද ඔයාලගේ ෆෝන්ස් බෑග් ආරක්ෂා කරගන්න
එක ඇතුළේ. මේක තමයි අපි දැන් මේ යන්නේ හඳුන් දිවියක. රෝඩ් එකේ ගහලා තිබ්බම පෙන්නන්නේ නේද? ඔව් හඳුන් දිවිය මෙතන ඉන්නවා. මේකට තියෙන්නේ අතන එකක් ඉන්නවා අතන. ඉස්සරහට හඳුන් දිවියක. ඔයාලා අතර මග පාරේ මේ වගේ ගස් තියෙනවා, වැල් තියෙනවා, පාරට නැවිලා ඒවා ඔයාලා ගමනට බාධාවක් කියලා කඩලා දාලා විනාශ කරලා දාලා යන්න එපා. ඒවා දුර්ලභ ශාක මේ පරිසරයේම තියෙන දුර්ලභ ශාක. ඒ නිසා ඒ විනාශ කරන්න එපා. අනිත් දේ තමයි ටිකක් ලොකු ගස් ගත්තොත් ඒව නිකන් අර කැටපත් පවුරු වගේ එක එක අකුරු ලියලා එක එක කපල් වල නම් ලියලා එහෙම කරන්න එපා. කුරුට ගිලියන්න වෙන තැන් වල මේ වගේ තැන් වල ලියන්න එපා. මේ විනාශ කරන්න එපා. එන්න සුන්දරත්වය විඳින්න ඒ වගේම තිබ්බ විදිහට ආරක්ෂා කරන්න. පාස් කරන් යන්න ඕනේ. අපි ආයෙ කවදාක වීඩියෝ එකක් දාගන්න දෙත් එකක්. මෙතන මෙතන දාගන්න. ඊයේ යාර. මේක මම වීඩියෝ එකක් දාගන්න නැහැ කොහොමද? YouTube එකේ. මේ දිගට තියෙන්නේ. තවද දෙකකින් වගේ මේක යන්න බැරි වෙයි. දැන් ආවට වාව්. නේ? කිද්ද? මේ නියෝජන පින්ද කරලා නේ කවද? අර කොහෙද? මේ පාක් එකේ වලට ගොඩක් දේවල් තියෙනවා බලන්න. දවසක් වුණත් ඇවිදින්න පුළුවන්. ඉතින් අපේ ගමන මෙන්න මේ විදිහට තමයි දීවර කරන්න අපි ලෑස්ති වෙන්නේ.